මේ විශ්වය බැලන්ස් වෙලා තියෙන්නේ පින්වතුනි තනිකරම සත්පුරුෂ ගුණධර්ම මත. ඒ සත්පුරුෂ ගුණධර්මියෝ හීන වෙන්න පටන් ගන්නකොට පින්වතුනි මේ විශ්වය අන්බැලන්ස් වෙනවා. ඔය සබාධම්ම තමයි ඔය පින්වතුනි. ඔක අන්බැලන්ස් වෙන්න පටන් ගන්නවා. අන්බැලන්ස් වෙනකොට පින්වතුනි ඉරහඳ කක්ෂ වලින් පිටපයින්නවා කියලා කියනවා. ඒ කියන්නේ මෙච්චර කල් තිබිච්ච ක්‍රමවේද පින්වතුනි සබාධමයේ තිබිච්ච ඒ ක්‍රමවේද ඔක්කොම වෙනස් වෙනවා කියලා. එතන මිනිස්සු පින්වතුනි යල වපුර ගන්න මොකක් හරි හුලඟක් පාවිච්චි කළා නම් මහ වපුර ගන්න හුලඟක් පාවිච්චි කළා නම් පින්වතුනි අර ඉරහඳ කක්ෂ වලින් පිටපැනීම තුල පින්වතුනි අර හුලන් ධාරා එන්නේ නැතුව යනවා. ඒ හුලන් ධාරා එන්නේ නැති වෙනකොට පින්වතුනි වැස්ස එන්නේ නැතුව යනවා. ඊට පස්සේ වපුර ගන්න බැරි වෙනවා පින්වතුනි මිනිස්සුන්ට. වපුර ගත්තට වැඩක් නැති වෙනවා. ඔන්න ඔය විදිහට පින්වතුනි මිනිස්සුන්ගේ හිත වලට සාගත එන්න පටන් ගන්න. මිනිස්සුන්ට සාගත එන්න පටන් ගන්නවා. මිනිස්සුන්ට සාගතයක් එන්න කලින් පින්වතුනි ඉස්සෙල්ලාම ওই සාගතේ කොහෙද ආවේ එතකොට? හිතට. අර හිතේ තිබිච්ච සාගතේ තමයි පින්වතුනි ඔය ආවේ එළියට.